ආයිබෝවන්. අද මම අරන් ආවේ ආර් ස්ටීන්ගේ The Creatures from Beyond කියන නවකතාවේ සිංහල අනුවාදය වූ පිටසක් වලින් අද්භූත බෝනික්කා. මේක පරිවර්තනය කරලා තියෙන්නේ සුධර්මන් සතරසිංහ. මේ කතාවේ කතානායිකාව තමයි රැන්ඩි. සහෝදරයන් තිදෙනකින් යුත් පවුලක එකම ගෑනු දරුවා තමයි රැන්ඩි. ඉතින් දවසක් රැන්ඩි ඇතුළු පවුල ග්‍රීස්ම නිවාඩු ගත කරන්න ඈත පළාතක තියෙන නිවසක් කරා යනවා. රැන්ඩිට ලැබෙන්නේ බෝනික්කන් පිරුණු කාමරයක්. ඉතින් රැන්ඩි මේ කාමරේ ඉන්න අතරතුර රැන්ඩිට හරි අමුත්තක් දැනෙනවා. ඒ තමයි මේ කාමරේ තියෙන එක පිරුණු බෝනික්කෙක් රැන්ඩි දිහා ඇස් කරකව බලන ආකාරය. ඉතින් රැන්ඩි මදක් ඒ බෝනික්ක ළඟට එනවා. එතකොට රැන්ඩි දකිනවා ඒ බෝනික්කගේ ගෙල පිටුපස කළු පාට පොත්තමක් තියෙනවා. ඉතින් දෙවරක් නොසිතාම රැන්ඩි මේ පොත්තම උබලනවා. එතකොට මෙන්න මේ බෝනික්කා අරුම පුදුම විදිහට පිරිමි ළමෙක් බවට පත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී රැන්ඩිගේ නියුම් සහෝදරයා වුණු ටයිලත් මේ කාමරේට එනවා. ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම වික්ෂිප්ත වී බලාගෙන ඉන්නවා. මේ අවස්ථාවේ මේ පිරිමි බෝනික්කා රැන්ඩිටත් ටයිලටත් අමුතු කතාවක් කියනවා. ඒ කතාව පිටසක් වල කතාවක්. ඉතින් රැන්ඩිත් ටයිලත් මේ කතාව අහලා ගොඩක් වික්ෂිප්ත වෙනවා. ඉතින් කතාව ස්පොයිල් කරන්න බැරි නිසා මම මේ කතාව මොකක්ද කියලා ඔයාලට කියන්නේ නැහැ. ඒත් කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ රැන්ඩිත් ටයිලත් අනිකුත් පවුලේ සියලු දෙනාමත් මෙන්න මේ පිරිමි ළමයාට උදව් කරන්න උත්සාහ කරනවා. ඒත් මේ පිරිමි ළමයාගේ හිතේ නම් තියෙන වෙනමම අදහසක්. මේ පිරිමි ළමයාට ඕන වෙලා තියෙන්නේ රැන්ඩිගේ ශරීරය. ටිකින් ටික වියකී යන තමන්ගේ ශරීරයේ වෙනුවට අලුත් ශරීර කූඩුවක් මෙන්න මේ බෝනික්කට අවශ්‍යලා තියෙනවා. ඉතින් බෝනික්කා ඒ සඳහා විවිධාකාරයේ උපකරණ භාවිතා කරනවා. ඒත් අවසානයේදී සිදුවන්නේ අපි කවුටවත් හිතාගන්න බැරි වෙනස්ම සිදුවීමක්. ඉතින් මම ඒ සිදුවීම ඔයාලට කියන්නේ නැහැ. ඉතින් ඔයාලටම පුළුවන් මේ අద్භූත කතා පොත අරගෙන කියවලා බලන්න. මගේ ළමා කාලේ මම ගොඩක් ප්‍රිය කරපු කතා පොතක් තමයි මේක. තාසේ බීතිය කුතුහලේ පිරුණු කතාවක්. ඉතින් මේ කතා පොත ටිකක් පරණ නිසා මේකේ මිල කීයද කියලා නම් මට හරියට දැන් කියන්න බෑ. ඒත් එකපාරක් අරගත්ත කෙනෙක් ආයි කියවන පොතක් තමයි මේ අද්භූත කතා පොත. ඉතින් අවසානයේදී කොහොම හරි හැම දෙයකින්ම පස්සේ ටයිලත් රැන්ඩිත් ඔවුන්ගේ අවුරුදු 4ක සහෝදරයා වුණු ඇලෙක්සු පවුලේ අනිත් හැමෝමත් ඔවුන්ගේ පණ බේරගෙන මෙන්න මේ බිහිසුණු ගෙදරින් පිට වෙලා යනවා. අන්න එතනින් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මේ වගේ අද්භූත කතා, hina යන කතා, ලස්සන නවකතා කියවන්න ආස නම් මාත් එක්ක එකතු වෙන්න. මාව subscribe කරන්න. ස්තුතියි.